සභාපතිතුමා මට විතර මොනවා කියලා දුන්නා නම් බලමු මේ අපි නාමල් මල්ලිත් එක්ක කතා කරමු. අපි එන්නවා මේ කියන්නේ දෙන්නේ. මට ආරංචි වෙච්ච සිද්ධිය දැන් ඉතින් ඔයාලට දැල් තේරුම් නැහැ. අපි අවසන් කටයුතු ටික හොඳට කරන් බලමු. ඔව් සභාපතිතුමා. අන්තිමට කරන් තියෙන දේ තමයි මේ. ඔව්. මේ වල කපන සීන් එක අපි බාර ගන්න. අම්මට සිරිවර්ධන සමිතිය අපේ කොල්ල සෙට් එකේ ඉන්නවා. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. වල කැපුණා කියලා හිතේ යන්න. හරිනේ? සභාපතිතුමාගේ වචනේ ලොකු දෙයක්. හරි ඒව හිතන්න එපා. ඒ වුණාට සභාපතිතුමා මේ හිතාගෙන ඉන්නේ ආදානාගාරයේ. ආදානාගාර නෙමෙයි අපි වල කපනවා නැද්ද බං? සභාපතිතුමා පොඩ්ඩක් ඉන්නකො. මේ ආදානාගාර නෙමෙයි අපි කපනවා නැද්ද බං? සභාපතිතුමා Dirty Production. බලපංකෝ මේ බලපන් පොඩ්ඩක් හිටපන් මෙන්න මේ කන්ට තියලා කපපන් මේ කන්ට තියලා කොහොමද මෙයා බාහිර කට්ටේ වුණා අරු කයිය ගහුවට කන්දය බඩ විතරයි බාහිර යකෝ මෙතනින් කපපන් මේක මෙතෙන්ට තියලා අයියෝ හට්ටි දව්වේ ඔක කපපන් පොඩ්ඩක් ඇඟ මෙව්ව කළා උඹලට අර එකක් කුමයි මේකක් කුමයි ගෑණි පාර ගියා නම් කපපියා ඔක ඉක්කන්ට යකෝ එහෙන් කපපන් මොකුඩ බං උඹලා අනේ වන්දන්නේ බං මේ වැඩ බාර ගන්නකොට නම් ඉන්නවා ඊයක් විතර කට්ටිය කරන්න ගියාන් පස්සේ ටිකෙට් නැහැ අපතේම බරක්කුයි වැඩක් කරන්න ගියාන් පස්සේ බල්ලෙක් වන්නේ බාර ගන්න නම් ඉන්නවා නාට බං ඔබ මටද ඔය කතා කියන්නේ කීයට දෙන්නේ බාපා මෙතන උදේ 6 ඉඳලා අවිල්ලා අපි වැඩ කීයට දෙන්නේ උඹලා කරන්න පුළුවන් වගේ බාර ගන්නවා ආවි කීයටද දත් නැද මැද උන් බැරි නම් නිකන් ඉන්නේ ඔහම තමයි අබ්බේ සභාපතිතුමා දාල් කැමරක් කිට්ටුනේ. යකෝ බැඳපු මිනිස්සුනේ බං අපි. උඹලට ඒක තේරෙන්නේ නැහැ. උඹලා බැඳලා වලහලක් කවදා හරි. එතකොට උඹලට තේරෙයි. යකෝ මේ වෙලාවටත් ආපු එක ලොකු දෙයක්. මොකද බං ඔය කරන්නේ? ඈ බං. උඹට වෙන වැඩක් කරන්න තිබුණෙම නැද්ද? උලම් පෙති හදා හදායි. නෑ මම මේ බැලුවේ උලම් පෙත්තක් හදලා ආරුක්කේ ලස්සට තියෙන සභාපතිතුමා. යකෝ උඹ උලම් පෙති හදලා ඕකේ ගහන්න උඹ හිතුවද මේ අදානිකේ උලම් බලාගාරේ කියලා? උඩින්ම ගහන්න වෙතන උලම් පෙති. මේ උනේ බාර මේ සෝමගේ බඩු කොටෙන් ගිහලා බඩු ටික අරන් හරිද? තියද මේ පහක් ඇති කියලා දෙකක් කරගෙන ඉන්න ඉතුරු ටික පස්සේ ගමු කියලා වරෙන් ඔතේ දුන්නෝ යන්න මේ කොහෙද gata tumihiri pane aguna padamata kahala itu amata hemita palaya
In nomine Patris et Filii et Spiritus Sancti. Mata hudu Doni. අම්මට සිරිවර්ධන අරුග නෙළුම් කුළුනේ. කවුද යකෝ තවේ ඌ ඇට්ටියට? අම්මා තාත්තා අඳුරනවා මං. බලපන්. පන්තිකාවතෙන් තමයි ගෙන්නන්නේ. මේ ගොරෙන් ගොඩට බහ දන්නේ යකෝ මිනි මරන්න යකෝ අරුග ඉවරයි තා පොඩ්ඩේ ඔකඩු දැල්ලම තමයි ඔය කල්ල ගියේ. නැගපන් මැනික කොහමද මොකක්ද දෙන්නකෝ අම්මා මේ බලන්නකෝ මැනික මෙතනින් නෙව්ව විට කාල පෙරීතියෝ වගේ මට මොකක්ද දෙන්නකෝ මේ තව එක ඇති පැටියෝ මට කියලා නෑ මං විතරයි මෙතන වැඩ කරන්නේ මොකක්ද වැඩ කරන්නේ මොකද්ද බං උඹලා දෙන්න ඔය කරන්නේ ආපෙලේ ඉඳන් වැඩක් කරන්නේ නෑනේ එකෙක් පරියටයක් කපා ඉන්නවා අනිත් එක මල්ලඩම බදාගෙන ලව් කරනවා බැයි නම් බං ඵලයන් බං යන්න වැඩක් කරන එක වැඩක් කරන්න දීලා මගුල වහිද බං ඔබ කියන්නේ සභාපතියා මචං මේකට සභාපතිතුමා එතකොට වල කපන්නේ මම ඇයි උඹට ප්‍රශ්නයක්ද වල කපන්නේ මමනේ යකෝ සභාපති මං කපනවා වල යකෝ මිනිත්තුන්ට වලවල් කපලා අවුරුදු 20ක කපන පුරුද්දක් තියෙනවා වෙනවද මට කියලා දෙන්න බෑගින් හිතුවද උඹට අම්මට විරිවර්ධන යකෝ කියවන වගේ ලේදි නෑ බං කරන්න ගියා බරුවට කෝල් එකක් එනවා වගේ රඟපාන්නවා හෙල් මේ තිරා මේ පොඩ මල කපා මේ කෝල් එකක් බං හරි මේ මල ගෙදරින් එන කෝල් එක ලකෝ මාව මයින් පේන්නේ මටමයි කපන්නේ ඉන්නේ මේක අරුන් දෙන්නත් ආව නම් සොට් එකක් දාලා කපා ගන්න තිබ්බා ටැන්ටියාගේ බඩු හොඳයි එකට එකක් දානවද නැද්ද කියලා බාගේ මම නම් දාලා නෑ මචං බගාර හොඳයි ඒ වුණාට කවුලක පාරවලින් ගස්සෙල්ලුව පොඩක් දා ගන්නවා යනවද උන්ට ඔක්කොම ඕනේ යනවට වඩා ඉඳ ගන්නවා ඕනේ නෑ ඔන්නේ අර චූඩි උත්තර උඹ දීපන්කෝ චූඩි උත්තර දීපම අනේ වන්ද බං මේ ගුණායම ගිහිල්ලා කසිප්පු පෙරනවද බං යා මං කිව්වනේ බං ඌව හරියන්නේ නැහැ කියලා යනකොටම අනේ මන් දන්නේ නැහැ බං බලපන් මං ගියා නම් කොට්ටික් ගෙනාලා රොද්දේකුත් දාලා බං මේ උඹලා බොන කතිකෝ ඵලයන් බල උදේ ඉඳන් ආපෙලේ ඉඳලා අතෙන්ටලා බුදියගෙන හිටියා මොකද්ද කරපු වැඩි කෝල් එකක් කනේ තියාන යනවා ගෑණියෙක් කමල් කඩ පාර දිගේ දෙකින් පාර ඉන්න මනික මේ නෑ මේ වැඩක් තියෙනවා අන්තිම එක ඕනේ එකක් ඉවර මම්මයි ඔක්කොම කරන්නේ උත්තරෙත් ප්‍රශ්නේ යද්ද
මල්ලම් පස්නේ නෑ. අපේ ජීවිතේ මේ යනකොට ගයිද වැරදුනානේ ජීවිතේ මට. වැරදුනාම යන්න බෑ බං. ප්‍රශ්නයක් අහන්නද? අහුවද? නෑ බං. මං කියන දේ අන්න දුන්නේ නෑ. මැජින් හරි අන්න බෑ මට අඩියක් වත්. අයියා. නොබන උන් අතරේ අරු බලගෙන යා. මං බොනේ කේ. හා? යා. ආවෝ. නවලයි. ඔන්න අපේ වැඩ ඉවරයි හොඳේ. දන්නවනේ ඉතින් ආයෙ වැඩක් බාරගත්තම ඉරි ගහට එන්න වගේ තමයි. ඔය පුටු අරන් එන්නේ කෝ මල්ලොටමයි පෙට්ටියයි. පිස්සුදෝයි තමසෙට මොනවද ඔය කියවන්නේ? පෙට්ටිය මේ දැන් ඔන්න කට්ටිය එනවලු. කට්ටිය ලැහැත් වෙන්න. පිස්සුද මිනිස්සු? මං කියන දේ අහනවකෝ. මලගේ ඉවරයි. ඇවිල්ලි මේ එහෙන් ඇවිල්ලා ඉවරයිලු. ඔය ආයුධ ටික පැත්තට ගනි. මලගේ මොන් දැන් මේ මිනිස්සු මං කියන දේ අහනවකෝ. මා ඊයේ ඉඳලානේ ඔයාලට කියන්න හදන්නේ. ධෝනි පොඩි කේස් එකක්. නේද?